බුලත් පිට කොයි කාතරෙත් ජනප්‍රියම කෑමක් තමයි. ඉතින් අතීතයේ ඉඳලා මේ බුලත් පිට සම්බන්ධයේ ලොකු කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් අද වෙනකොට ගොඩක් අය මේක පාවිච්චි කරනවා මොකට නිදි මතට, කාන්තියට, කාංකාවට හැම දෙයකටම දිව ඔසුවක් වෙලා තියෙන බුලත් පිට. ඉතින් මේ බුලත් පිටක අඩංගු වෙන දේවල් ගොඩක් තියෙනවා. බුලත් තියෙනවා. එතකොට බුලත් හැදෙන්නේ වැල්වල. වැලක තමයි බුලත් හැදෙන්නේ. එතකොට ඊට පස්සේ දුම්කල. දුම්කල කියන්නේ ශාකයක්. ඊට පස්සේ පුවක්. පුවක් කියන්නේ ශාකයකින් හැදෙන දෙයක් නේ. පුවක් කියන්නේ ගහක හැදෙන ඵලයක් තමයි පුවක්. හැබැයි මේ තුනත් එක්ක නැතුවම බැරි දෙයක් තියෙනවා. මෙන්න මේ දේ. මොනවාද? හුණු. එතකොට දැන් මේ අනෙත් තුනම ශාකවල හැදෙන්නත් හුණු ශාකවල හැදෙන්නේ නැති වෙන්නත් එතකොට හුණු හැදෙන්නේ කොහොමද? කොහෙන්ද හුණු හැදෙන්නේ? කොහොමද කොයි විදිහටද හැදෙන්නේ? එහෙනම් ඔන්න සියොත් TV අද අපි යන්නේ හුණු හැදෙන ක්‍රියාවලිය හොයාගෙන තමයි. ඔන්න එනම් හුණු හැදෙන කතාව කොහොමද කියලා බලමු. යා. ඉතින් ඔන්න අපි හුණු හැදෙන කතාවේ අපි දැනට ආවා. මේ ඉන්නේ අපේ සවන්ත අයියා. ඉතින් ආයිබෝන් කියලා කියනවා. මේ අපි ඉස්සලම කියනකො අද මේ ඇවිල්ලා කොහෙද අපි බදුල්ල ස්වර්ණාතර මුරුතලාව ගම්මාන. ස්වර්ණාතර මුරුතලාව. ඔන්න ස්වර්ණාතර මුරුතලාවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. හුණු හැදෙන කතාව හොයාගෙන. ඉතින් අයියේ අපි ඉස්සලම කියමුකෝ හුණු හැදෙන්න කොහොමද අපි මොකෙන්ද මොනාගෙන්ද හුණු හැදෙන්නේ කියලා. හදලා තමයි හුණු ගල් ගේන්න ඕනේ. ඒ පොළෙන් හාරලා ගන්න ඕනේ. පොළෙන් හාරලා තමයි හුණු ගල් ගන්න. කළු ගල් වගේ ඒතකොට මෙහෙ කොහෙවත් එහෙම නෑ ගන්න. පිටින් තමයි ගේන්නේ. ඉස්සර තිබුණා රෙදි පානේ. දැන් ඉස්සර කීයලා කාලේ ඒව ගෙනාවා. ඔව්. දැන් එහෙ ගෙවල් හදලා ගන්න විදියක් නෑ. හුණු ගල් ගේන්නේ මහියන් පාරේ තල් දෙන්න. ඒතකොට දැන් මේ ඒ ගෙනාපු ගල්ද මේ තියෙන්නේ? මේ තියෙන ගල් ඒ හුණු ගල්. අපි වෙන්නමු හුණු ගල්. එතකොට අයියේ දැන් මේ මට කියන්න දැන් මේ වගේ වර්ග තියෙනවද? වර්ග තියෙනවද මේ වගේ? නෑ නෑ එහෙම වර්ගයක් නෑ. එහෙම වර්ගයක් නෑ. හුණු ගල් කිව්වොත් මේක තමයි. හුණු ගල් කියන්නේ මේක තියෙන කෙරවනා ගල් ඒවත් පොදු පාඩ. ඒ වුණා හුණු ගල් කියලා තෝරගන්න ඕනේ. හුණු ගල් කියලා ඒ කියන්නේ ඒක වෙනම එකක් ඒක තෝරගන්න. ඉතින් මේ තියෙන්නේ බැලුවන් පස්සේ මේ පේනවා ඇති. මෙන්න මේම. මේ ගල අපි මෙන්න මේ ගානට කඩා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මේ ගානට හුණු ගල් කඩා ගන්නවා. අර තියෙන්නේ කඩලා. ඉතින් අර ලොකු ගල් මෙන්න මේ ගානට අපි කඩා ගන්නවා නේද? මේ ගානට කඩා ගන්නවා. ඊට පස්සේ දැන් අපි මේ ගානට කඩා ගත්තට පස්සේ මොකද්ද කරන්නේ? ඔයිට පස්සේ කඩන තමයි මේ කෝරණයට අහුරන්නේ. කෝරණුවට. ඔව්. දැන් යන් අපි කෝරණුව බලන්න. ඔන්න මේ තියෙන ඉතින් හුණු කෝරණුව. කෝරණුවයි. ඔව් හුණු කෝරණුව. ඒතර මේකෙන් මොකක්ද වෙන ක්‍රියාවලිය කියන්නේ? මේකට දැන් ඉස්සෙල්ලාම අඩිය දානවා මේ වගේ පොඩි කීටි කපලා අවුරනවා තට්ටුව. අර පට්ටන් තියලා අර පට්ටන් උඩ. හරිද? ඒ පට්ටන් උඩ තියලා ඊළඟ දානවා සාමාන්‍ය අපි මේ වගේ කොට. මේ වගේ. ඒ දර උඩින්. ඔව්. ඊළඟට ගල් ටිකක් දානවා. ආයි කියන්නේ ඉස්සල්ලාම මේ වගේ කෝටුඩු සෙට් එකක් දාලා ඊට පස්සේ ලොකු දර ටිකක් දාලා ඒක උඩට තමයි අපි අර මේ ගල් දාන්නේ. ගල් තට්ටුවක් දානවා. ඒක සාමාන්‍ය ගල් අට්ට දාලා. ඔව්. ආයෙ දානවා ලොකු කොට. ඊට පස්සේ ලොකු කොට මේ වගේ කොට සෙට් එකක් ආයෙ උඩින් දානවා. අර ගල් තට්ටුව උඩින් ආයෙ දානවා. ඒක උඩෙල්ලා ආයෙත් ගල් දානවා. ආයෙ උඩින් ආයෙ ගල් තට්ටුව. ආයෙ දර. ආයෙ දර. මාරුවෙන් උඩටම එනවා. කරි පොල් දාලා ගිනි ගන්නවා. ඒ ගිනි ගානකින් පස්සේ අපි අර අඟුටි අයින් කරාම අලු වැටෙන්නේ නැහැ මුකුත්. ගල් තමයි වැටෙන්නේ. ගල් තමයි පල්ලෙහාට වැටෙන්නේ. පිච්චිලා වැටෙන්නේ. ඒ පිච්චි ගල් තමයි මේ තියෙන්නේ සාමාන්‍ය. මේව නම් මේ දමු ගල් පිච්චුනාම සාමාන්‍ය මෙන්න මේ වගේ ගල් පිච්චුනා. මේ පිච්චිච්ච ගල. මේ තියෙන්නේ අපි මේ ගින්දරෙන් ගින්දර දාලා පුච්ච ගත්තට පස්සේ තියෙන ගල් තමයි. ඔව්. මේ තියෙන්නේ. එතකොට ඔන්න බලන්න මේ ගල් වලයි මේ ගල් වල වෙනස කොහොමද කියලා. මේ තියෙන පුච්ච ගන්න කලින්. මේ තියෙන පුච්ච ගන්න කලින් ගල්. දැන් මේ තියෙන පිච්චුවට පස්සේ නේ වෙනස තේනවනේ කොහොමද කියලා. ඕක දැන් වතුර දාපෙටි උතුරනවා. අයි කියන්නේ මේ පුච්ච එක වතුරට දැම්මට පස්සේ නේ උතුරනවා.
තුන එරුම් හරි තම්බන්න පුළුවන්. එහෙම ඔව්. අය වැටුනොත් ඉවරයි මේ. සාමාන්‍යයෙන් අපි අතකේම දැම්මොත් එහෙම අර එක්කෙනෙක් වෙලා මේ ඔක්කොම හැම ගියා. අම යනවා. කියන්නේ උතුරනවා මේ මුසුසුග. උතුරනවා. දැන් පෙන්වන්න විදියක් නැහැ. ඉතින් මේවා දැන් නිමිලා. මේවා නිමිලා තියෙන්නේ. නිමිලා. අපි පුච්ච ගත්ත ගල් ටික පල්ලෙන් ඝන ටික නැයිනේ. ඔව්. හරි. එහෙනම් අපි යන් පල්ලයට. ඉතින් අපි ආවා දැන් මුළුකුටුවේ පල්ලයට. අපි දැන් මේ දැන් උඩ පෙන්වන්නේ. උඩ පෙන්වනවා දැන් මෙතෙන් තමයි ඔය හුණු ගල් කැට ගන්න මෙහෙට. ඒ කියන්නේ අපි දැන් උඩින් පිච්චුණාන් පස්සේ ඔව් ඒක ගන්න පල්ලයට පල්ලෙනවා. යනවා. ඒගොල්ලෝ මේ වලට දාලා දිය කළා වතුර වයි පෙන අපිටන්නේ වතුර. ඔව්. ඒ වගේම. අයි කියන්නේ අපි පුච්චපු ගල් ටික මේකට දාලා දිය කරනවා. වතුර දාලා දිය කරනවා. දිය කළා අපි යවන එක එක තොටු වලට යවනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඔව් ඒකෙන් මේකෙන් අරකට එහෙම යන්න තියෙනවා මේ යටින් අත අහගෙන තියෙනවා. ඔව්. ඒවට. ඒතර ඒ කියන්නේ දැන් මේ වගේ යනකොට මොකද්ද වෙන්නේ එතකොට? වතුර ඔහම ගිහලා තියෙනවා. ආ. දැන් අද තිබුණු හෙට උදේ වතුර අයින් කරනවා. ඒකට අර කිරිවයි මිදෙනවා අඩියට බා වෙනවා. අර ඒ කියන්නේ බදාම එක වගේ බා වෙනවා ඇතුළට. ඒකල වතුර අයින් කරලා සතියක් වගේ තියන්න ඕන නිකම්. නිකම්ම. ඒකට සාමාන්‍ය හැන්ඩෙන් ගන්න පුළුවන්. හැන්ඩෙන් ගන්න පුළුවන් තත්ත්වෙ වෙනවා සතියක් එක තිබ්බට තිබ්බ. කියන වතුර ටික අයින් කරාට පස්සේ අපි අර මේ බා වෙලා මිදෙනවා. කිරිවාගේ. ඔව්. ඒක තමයි මේ අයින් කරන වැලි තමයි මේ වැලි. මේ ඊට පස්සේ කියන්නේ දිය කළා අයින් කරන ඒවා. අයින් කරන වැලි. වැලි. ඒ කියන්නේ අර ටික අපි ගත්තා. ඒ ටික අයින් කරනවා. මේ අයින් කරන වැලි ටික. ඒ ටික ආයෙත් මැෂින් එකේ දාලා ආයෙත් අවරනවා. ඒ වැලි අවරලා ඊට පස්සේ මොකද? ඒත් අර වගේ පෙරනවා වතුර. ආයෙ පෙරනවා. ඔව්. ඒත් අර වගේ මිදෙනවා. අපි ඒකෙන් තමයි අලුණු හදන්නේ. දැන් අර ඒ අයින් කරන වැල්ලෙන් තමයි එතකොට අලුණු. ඔව්. පොළොවට දාන්නේ එළවලු වලට ඒක. අලුණු නිෂ්පාදනය කියන්නේ ඒ වැල්ලෙන් තමයි අලුණු. ඔව්. ඉතින් දැන් බැලුවන් පස්සේ උදා ගන්න පුළුවන්ද? මේ ගල් කැටයකට කරන්න පුළුවන් දේවල් කොච්චරද කියලා. ඉතින් දැන් අපි බලවත් වලට දාලා මේ වගේ මේ නිදිච්ච හුණු බලන්න දෙයියන්. ඊට පස්සේ අපි අවසානට පෙන්නනවා අලුණු හැදෙන ක්‍රියාවලියත් අපි පෙන්නමුයි. දැන් වෙලි කොටලා ඉවරලා ඔව්. එන වතුර තමයි එන්නේ තනිකර වතුර. ඔව්. ඒ කියන්නේ ගිරි පාට එනවා. ඔව්. ඒ ඇවිල්ලා මේකට වැටෙන්නේ. මේ ටැංකියට තමයි එතකොට වැටෙන්නේ. වැටෙන්නේ. අපි ඒකත් පෙන්නෝ පැහැදිලිව. මේ වැටෙන්නේ. ඊට පස්සේ මේ වැටුණාට පස්සේ අයියේ මේකේ ඔව් මේකේ දැන් මේ හෙට උදේ වෙනකොට මිදෙනවා. මිදුණාවත් වතුර අයින් කළා. දවස් 3-4ක් ගියාම උඳල්ලෙන් කපලා ගන්නවා බදාම. බදාමේ ඊට පස්සේ ගන්න වතුර ටික අයින් කරනවා. අයින් කරනවා. ඉතින් මම මේ ආවට පස්සේ මේ ආපු වෙලෙන්ද මට එන ප්‍රේලිකාවක් තිබ්බ දෙයක් තිබ්බා. මේ පාට මේ තුනක් තියෙනවා. නමුත් මේක මට අනිවාර්යෙන් සමන්තයි ගහන්න. සමන්තයි මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේක තමයි අපි හුණු පැකට් එක වගේ ඩිස්ටෙම්පර් ගන්න පාට. මේ පාට දාලා කවලම් කරනවා. ඒ කියන්නේ මේක හුණු දාලා ඒ පාට අපි තියෙන වෙනම කල එකක් දාලා කවලම් කරලා ඒක තමයි ගන්න. මේ තියෙන්නේ මේ පැකට් එක තමයි. ඩිස්ටෙම්පර්. හරි. ඉතින් පාට 3-4 ගන්න නිල් රෝස කොළ කහ අපිට කැමති කල එක අපිට දාගන්න පුළුවන්. මේ තියන්නේ ඇයි එතකොට මේ මිදිච්ච උණු. මේක තමයි බිච්චි වල ගාණ්ඩයි විට කණ්ඩයි දෙකටම ගන්න එක. අය කියන්නේ බිත්ති වල ගාණ්ඩයි විත කණ්ඩයි දෙකටම මේක තමයි පාවිච්චි කරන්නේ. අය වෙනසක් වෙන්නේ නෑ. ඒකට මුකුත් කවලම් කරන්නේ නෑ. අය කියන්නේ විත කණ්ඩ කියලා අපි මුකුත් ඒකට වෙනම මොනවත් කවලම් කරන්නේ නෑ. තනිකර ඒක තමයි දෙකම එක තමයි. එතකොට පේනවා ඇතිනේ කොහොමද කියලා. මේ තියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙදරක් සින්තාරු කරන්න පාවිච්චි කරන්නේ එතකොට මේ මුණුමයි මේ උලත් විට කන්නේ එකම තමයි. දැන් අපි ওই ගහන්නේ මේ පැකට්
එතකොට අයියේ දැන් අපි මේක දැක්කත් මේ ප්‍රමාණයක් දානවනේ ග්‍රෑම් ගානක් ග්‍රෑම් 50ක් වගේ දානවා. අගයන් 50ක් තමයි. ග්‍රෑම් 50ක් දානවා ඒකට. දැන් මේක බෙලඳ පොලේ ඔව් ඔව්. ඉල්ලන විදිහට තමයි මේ ප්‍රමාණය තමයි දෙන්නේ. ඔව් එක එක පැත්තට එක එක විදිහනේ. අපි දැන් බලංගොඩ පැත්තේ ගියොත් ඒක විදිය. මොණරාල් පැත්තේ ගියොත් ඒ විදිය. මේ විදිහ තමයි බඩු හදන්නේ. එතකොට දැන් මෙතන යනවා මේ ග්‍රෑම් මේක 50. ග්‍රෑම් 50යි. ඔව්. එතකොට අපි ඊළඟ මේක තමයි පොඩි එක. විතර දාන එක. අපි සාමාන්‍ය අර බුලත් පිටකට දාන්නේ මේකට දාන්නේ. අන්න. ඉතින් කොහොමද වෙනවනේ? අපි සාමාන්‍ය බුලත් පිටක් ගත්තාට පස්සේ මේ වගේ හුණු පැකට් එකක් දැකලා ඇති ඔයගොල්ලෝ. ඉතින් බුලත් පිට කන හැම කෙනෙක්ම මේක අල්ලලා අපකට ගාලා. අනිවාර්යයෙන්ම ඉස්සර නෑ. දැන් නම් තියෙන ඕනේ දැන් තැන අනිවාර්යයෙන් පිටක තියෙනවා. තියෙනවා. අනිවාර්යයෙන් තියෙනවා. මේකක් දැකලා ඇති මේ අපකට ගාලා කාලත් ඇති. ඔව්, හැබැයි ඔව්. ඉතින් මෙහෙම දැකලා නෑනේ මෙච්චර ගොඩක් නේ. එහෙම. දෙන්නම මේක. එනවානේ කොහොමද කියලා. මෙන්න. මේකෙන් තමයි ඔය පොඩි පැටේ ගහගෙන එන්නේ. ඒකට අපි අර බදාමේ මේක දාලා ඒකෙන් ඒකෙන් එන තමයි මෙහෙම ඇවිල්ලා චූටි පැටේ ගැටෙන්නේ. අපි ඕනම දෙයක අපි අවසාන ප්‍රතිඵලය විතරනේ දකින්නම් වෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් දකින්නවා කියන්නේ ඒක හරි දුර්ලභ දෙයක් ඒ සමන්තයට ස්තුතිවන්ත වෙන්න. මේ පැකට් එක ඔව්. මේකෙන් 50ක් දානවා අපි. මේකේ 50ක් දානවා මේ ලොකු පැකට් පැකට් එකට. ඉතින් මෙන්න නමත් බලා ගන්න සමනල විතහුණු ඔන්න ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපේ විත ගන්න ඒ හැමදෙනාටම හොඳ සුදුසු ප්‍රොඩක්ට් එකක්. ඉතින් ගොඩක් නමත් බලා ගන්න ලංකාව වටේ ගොඩක් තැන්වල තියෙනවානේ. තියෙනවා. ඔව්. ඊළාට ඕකේ තමයි අනිත් පොඩි එක. මේක. ඒ අර චූටි විතර පොඩි එක අපි අර සාමාන්‍යයෙන් මේ බුලත් විතරට දානවා කියන්නේ. ඉතින් ඒ සයිස් එකේ එක තමයි ඒ පැකට් ලොකු පැකට් එක තමයි මේ. ඉතල කිව්වා මම අලුණු හැදෙන ක්‍රියාවලිය දෙන්නනවා කියලා. ඉතින් සමන්තයි අපි දැන් ඒකත් බලන්න. අලුණු. ඔව්. සමන්තයි අපි දැන් මෙතන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් ඔව්. අපි දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ වැල්ල. ඔව්. ඒ වැලිය අරන් තුනී කරලා වේලනවා. වේලලා පස්සේ මැෂින් එකේ දාන්නේ. මේකට තමයි දාන්නේ. ඔව්. මේ මැෂින් එක ස්ටාර්ට් කරා. අයින් කරාන් පස්සේ ඊළඟට අපි මේක ගන්න. මැෂින් එකෙන් ගියාට පස්සේ තමයි මේක මේ පවුඩර් එකක් විදිහට හැදෙන්නේ. ඔය අයින් කරන එක තමයි අඹරලා අපි ගන්න මේකට. ගන්න. පොළොවට දාන්නේ එළවලු. එළවලු. ඒ කියන්නේ මේකෙන් අයින් කරනර වැල්ල. වැල්ල. ඉතින් කිසිම දෙයක් අයින් වෙන්නේ නැහැ. කිසිම දෙයක් අයින් වෙන්නේ නැහැ. ඔක්කොගෙම ප්‍රයෝජනයක් වෙනවා. ඔව්. නු ගලකට කරන්න පුළුවන් දෙයක් නේ. කළු ගලකට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් ගලකට උත්තර දෙයක් කරන්න පුළුවන්ද නේද? ඔව්. ඒක මනුස්සයාගේ ප්‍රයෝජනයට ඒ තරම් දේවල් දෙනවද? ඒතකොට මේක තමයි අලුහුණු ඔව් අලුහුණු. ඔව් ඕක දැන් පොළොවට දාන්නයි අලුහුණු එකටයි දෙකටම ගන්න. දන්නේ මේකම තමයි. ඉතින් අපිට මේ මැෂින් එක ක්‍රියාත්මක කරලා මේ වෙලාවේ අපිට පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ වෙනකොට වැඩ නවත්තලා තියෙන්නේ. ඔව්. දැන් අපි නම් මෙච්චර කරාට පොල්නින් කැලලක්වත් අහක දාන්නේ නැහැ. එළිය ඒ කියන්නේ පිට දාන්නේ නැහැ. මැෂින් එක දාලා නැත්නම් බෝර් එක දානවා. ඒක විනාශලා යනවනේ. විනාශලා යනවනේ ඒකයි. ඒක මේ පරිසරයට හානියක් නැහැ. වෙන්නේ නැහනේ. ඔව්. අපි පරිසරයට සලකන විදිහට තමයි පරිසරය අපිට සලකන්නේ. කොහොම කැමති නැහැ මේ වගේ දේවල් පෙන්වන්න. ඔව්. සමහරව ඉන්නවා මොකද මේ අර මේ සංගගෙන කරන්නේ. ඒ වුණාට එහෙම නෙවෙයි මම කියන්නේ මේ කියන්නේ මේ දේවල් මිනිස්සු දකින්න ඕනේ. හැමදේම දුර්ලභ නෑ නෑ මෙහෙමයි සමහරක් දැන් අපි පිටින් ආවට පෙන්වන්න කැමතියි. ඔව්. ගමේ කැමති නෑ. එක එක්කෙනා මේකට එක එක තියනවානේ. ඒකයි. හරියටම හරි. කලින් නම් අර මේක ඔව් බලාගනි ෆොටෝ මේ ඒ කියන්නේ එතනින් බලාගෙන කරගෙන ගිහලා ආයෙත් පටන් ගන්නේ. එහෙම ඉතින් එහෙම හොඳයි කරනවා. තව කෙනෙක් එහෙම කරනවා කියන්නේ. එතකොට ඉතින් මේ වෙළඳ පොලේ තව ඉල්ලුමක් තියෙන නේද? තමන්ගේ බ්‍රෑන්ඩ් එකට ඉල්ලුමක් තියෙන්නේ. ඔව්. තරගකාරීත්වයක් තියෙන්න ඕනේ. අපේ දැන් කීර්ණික වැඩ යෝවාගේ රස්සා දෙනව කොච්චර හොඳයිද? ඔව්නේ. මිනිස්සුන්ට. අර එහෙම බැලුවම් පස්සේ දැන් ඉතින් සමන්තය කියන්නේ ව්‍යවසායකයෙක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ට මෙතන රැකියාව දීලා පවුල් ගොඩක් මෙතනින් නඩත්තු වෙනවනේ නේද? ඒකම ඇතිනේ අයියේ. දැන් අපේ දැන් වැඩ අඩුයි මේකෙන්ද රැස් වෙන්නේ. නැත්තම් තව උඩත් වැඩ ගල් අරගෙනලා ඒ ඔක්කොම වැඩන්නේ. ඒ ඔක්කොම අඩපණ වෙලා තියෙන්නේ. ඉතින් අඩපණ වෙච්ච හැමදේම ඉතාම ඉක්මනටම සාර්ථක වෙලා නැවතත් ඒ තිබ්බ තත්ත්වෙට මෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
ඉතින් එහෙනම් ඔන්න වීඩියෝ එකෙන් සමුහරයි යනවා. සමන්තයට ගොඩක් ස්තුතියි අයියා අද ඉතින් හරි මේ දේ අපිට මේ විස්තර ටික ඔක්කොම පෙන්නලා කරලා දුන්නාට හැමදේම. ඉතින් එහෙනම් ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සරු වේවා සුබ වේවා කියලා. එහෙනම් හ්ම්. ජය වේවා. බොහොම ස්තුතියි. හරි ස්තුතියි